අද බලමු වතුර උණු කරන ජෝගුවක් ගෙදරදී පහසුවෙන් අලුත් වැඩියා කරගන්න කොහොමද කියලා. මට කස්ටමර් නම් මේක ගෙනත් දුන්නේ වතුර උණු වෙනවා ඒත් මේ ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ කියලා. අපි මුලින්ම ස්විච් එක ඔන් කරලා බලමු මොකද්ද ගැටලුව කියලා. අපි ප්ලග් එකෙන් ස්විච් එක ඔන් කරපු ගමන් මෙතන බල්බ් එක ඉන්ඩිකේට් වෙනවා මේ. ඒත් අපි ස්විච් එක මෙතන ඔන් කරලා නැහැ ඔෆ් එකේ තියෙන්නේ. අපි මෙතනින් ගැටලුවක් තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්. අපි ස්විච් එක ඔන් කරලා බලමු මොකද වෙන්නේ කියලා ඔටෝ ඔෆ් වෙනවද මොකද්ද ගැටලුව කියලා. දැන් හීටර් එක ඔන් වෙලා තියෙන්නේ. බලමු ඔටෝ ඔෆ් වෙයිද කියලා. දැන් මෙතන ස්විච් එකේ බයිමෙටල් තහඩුව ඔටෝ ඔෆ් වෙලා තියෙනවා. ස්විච් එක ඔෆ් එකේ තියෙන ඒත් කන්ටැක්ට් පොයින්ට් එකට සෙට් වෙලා වගේ තියෙන්නේ. ඔෆ් එකේ තියද්දි වතුර උණු වෙනවානේ. ඒ කියන්නේ හීටර් එක වැඩ. හරි. හොඳයි අපි බලමු මොකද්ද මේ ගැටලුව අලුත් වැඩියා කරගන්න කොහොමද කියලා. ප්ලග් টොප් එකේ ඉඳන් වයර් එක ගාවට එනකන් ගැටලුවක් නැහැ. මොකද ස්විච් එක ඔන් කරපු ගමන් බල්බ් එක මෙතන ඉන්ඩිකේට් වෙනවා කියන්නේ වයර් එකෙන් මෙතන සප්ලයි එනවා කියන එක. එම නිසා අපිට බලා ගන්න පුළුවන් මේ ස්විච් එකේ මොකක් හරි ගැටලුවක් තියෙන්නේ කියලා. හොඳයි අපි දැන් ගලවලා බලමු මොකක්ද ඒකට කරන්න පුළුවන්. මොකක්ද ගැටලුව කියලා හරියටම බලාගමු.